සුබ දවසක් ඔයාලට. මේ මගේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් මේ මම ඊළඟට ඔයාලට හඳුන්වලා දෙන්නේ මැණික් කැපීම සඳහා කැපීමේදී ඔයාලා මැණික් ගලක් කපන්න කලින් ඒ ගලේ බර සොයා ගන්න ඕන. කොපමණ බරද? ඒ කියන්නේ කැරට් ප්‍රමාණය කොපමණද කියලා ඊට පස්සේ ගල කට් කරන්න කලින් කැරට් ප්‍රමාණය සොයා ගන්න ඕන. කට් කරාට පස්සේ ෆිනිෂ් කරපු ගලේ, ඒ කියන්නේ පොලිෂ් කරපු ගලේ ප්‍රමාණය කොච්චරද කියලා, කැරට් ප්‍රමාණය කොච්චරද කියලා ඔයගොල්ලෝ අදහසක් ලබා ගන්න ඕන. ඉතින් ඒ වගේ ගල් ටිකක් කපලා ඔයගොල්ලෝ ඒ පිළිබඳව අදහසක් ලබා ගන්න ඕන. මොකද ගල් වල තියෙන paludu දෝෂ ඉවත් කරලා හොඳ පිරිසිදු ක්ලීන් ගලක් ලබා ගත්තට පස්සේ අපි අර මුලින් ගනිපු රෆ් ගලට වඩා විශාල වෙනසක් තියෙන්න පුළුවන් ෆිනිෂ් කරපු ගලේ. ඒක නිසා ඒක පිළිබඳව අවබෝධයක් ලබා ගන්න නම් මෙන්න මේ වගේ උපකරණයක් භාවිතා කරන්න ඕන. ඕගොල්ලෝ මේ ස්කේල් එකක්, මේකේ අපිට පුළුවන් මැණික් ගලක් ගත්තට පස්සේ ඒකේ බර කොපමණද කියලා සොයා ගන්න. ඉතින් මේක මතට තියලා කිරලා බලන්න ඕන. කිරලා බලලා කොපමණ බරක් තියෙනවද කියලා මැණික් ගල කපන්න කලින් හඳුනා ගන්න ඕන. ඊට පස්සේ කපලා ඉවරනාට පස්සේ කිරලා බලන්න ඕන කැරට් ප්‍රමාණය. එතකොට Tamanට දල අදහසක් ලබා ගන්න පුළුවන් මේකේ Taman කපපු ගල කොච්චර වටිනකමක් තියනවද. ඒකට අනුව ඔයගොල්ලන්ට පුළුවන් මිල කරන්න, තීරණය කරන්න. බය කෙනෙක් හොයාගෙන යත් එක කතා කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මේ වගේ උපකරණ අවශ්‍යයි. ඔයාලට අවශ්‍ය නම් මේ වගේ ස්කේල් එකක් කතා කරන්න. අපි ඔයගොල්ලන්ට මේ අවශ්‍ය බඩු ලබා දෙන්න සූදානම්. ස්තුතියි.